සුබ දවසක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන්නම් මගේ යාළුවෝ හැම කෙනෙක්ටම ඊස්ට්‍රයිල් සීනේ වෙනුවෙන් වැඩ කරන ඔයාලා හැම කෙනෙක්ටම සුබ දවසක්. අද වීඩියෝයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 6/2 වෙබ් එක ඕපන් වෙනවා. ඔයාලා හැමෝම දන්නවා ඇති ඊස්ට්‍රයිල් නිෂ්පාදන ශාස්ත්‍රයේ රැකියාව සඳහා. එතකොට පිරිමි ආයුධකරුවන් සඳහා පමණයි. ඒ කියන්නේ ගෑන් ළමයිට ඉල්ලුම් කරන්න බෑ. පිරිමි ළමුන්ට 6000කට ඔන්න වෙබ් එක ඕපන් වෙනවා. ඔයාලට ඉල්ලුම් කරන්න පුළුවන්. එක වෙබ්සයිට් වල දාලා තිබ්බ මම දැක්ක 22ත් 50ත් අතර ආයට ඉල්ලුම් කරන්න පුළුවන් කියලා නැහැ. අනිවාර්යයෙන්ම අවුරුදු 25 වෙන්න ඕන. 25ත් 50ත් අතර ආයට පමණමයි ඉල්ලුම් කරන්න පුළුවන් මේ රැකියා කාණ්ඩය සඳහා. වළංගු විදේශ ගමන් බලපත්‍රයක් තියෙන්න ඕන. ඒ වගේම නිෂ්පාදන ශාස්ත්‍රයට අවම වසර 3ක පළපුරුද්දක් ලබා තිබීම. ඒ කියන්නේ නිෂ්පාදන ශාස්ත්‍රයේ අවම වසර 3කට වැඩි පළපුරුද්දක්. අවුරුද්ද 2 වැඩ කරපු අයට තේරුමක් නැහැ ඉල්ලුම් කරාට අනිවාර්යෙන් වසර 3කට වඩා පළපුරුද්දක් තියන අයට විතරයි මේකට ඉල්ලුම් කරන්න පුළුවන් ඉන්නේ. ඔයාලගේ සුදුසුකම් පරීක්ෂාවේදී ඔයාලගේ තියෙනවා අනිවාර්යෙන්ම ඔයාගේ සේවා සහතිකය අරන් යන්න. එතකොට සේවා සහතිකයේදී ඔයාලට ඔප්පු කරන්න හැකියාව තියෙන්න ඕන අවුරුදු 3කට වඩා පළපුරුද්දක් තියෙන්න ඕන කියලා. එතකොට වීඩියෝ එකට ඉතුරු ටිකට යන්න කලින් මම මතක් කරන්නම් channel එකට ඔයා අලුත් කෙනෙක් නම් channel එක subscribe කරගෙන යන්න. වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. ඔයාගේ තියෙන ප්‍රශ්නේ comment එකක් දාගෙන යන්න. මම අනිවාර්යෙන් ඔයාට reply එකක් දෙන්නම්. එතකොට ඊළඟ කාරණේ තමයි එතකොට වසර 3කට වඩා පළපුරුද්ද තියෙන්න ඕන මෙන්න මේ අංශවලට. ඇඟලුම්, ඉලෙක්ට්‍රොනික, ලෝහ, රසායනික ද්‍රව්‍ය, ආහාර, දැව හා කඩදාසි, ප්ලාස්ටික්, රබර් වැනි නිෂ්පාදන කර්මාන්ත ශාලා. එතකොට ඒ වගේ කර්මාන්ත ශාලාවල වැඩ කරපු අයට තමයි අවස්ථාව හිමි වෙන්නේ. මේකේ ලකුණු දීමේ පටිපාටියක් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි ලකුණු ලැබෙන්නේ. එක් වසරක් සඳහා ලකුණු 15ක් හිමි වෙනවා. එක් වසරක් සඳහා ලකුණු 15ක් හිමි වෙනවා. එතකොට ඔයාලට අවුරුදු ගාන වැඩි අයට chance එක වැඩි. මොකද ලකුණු ප්‍රමාණය වැඩි වෙනවා. ලකුණු ප්‍රමාණය වැඩි වෙනවා අවුරුද්දෙන් එතකොට එක අවුරුද්දකට ලකුණු 15 ගානේ හම්බ වෙනවා. හොඳ. එතකොට ඊළඟ කාරණේ ශ්‍රී ලංකා වළංගු රියදුරු බලපත්‍රයක් තිබීම. ඒ කියන්නේ ඔයාගේ රියදුරු බලපත්‍රය තියෙන්න ඕන. ඒක තිබුණොත් ඔයාලට ලකුණු 10ක් වෙනම හම්බ වෙනවා. රියදුරු බලපත්‍රයට ලකුණු 10ක් හම්බ වෙනවා. ඒකත් chance එකක්. හරිද? ඊළඟ කාරණය තමයි ශාස්ත්‍රයට අදාළ වෘත්තීය සුදුසුකම් තිබීම සනාථ කිරීම සහතික ඉදිරිපත් කළ යුතුය. එතකොට ඒ සහතිකේ අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න ඕන. ඒකට ලකුණු 15ක් හිමි වෙනවා. ඊට පස්සේ සමත් වීම සඳහා අවම වශයෙන් ලකුණු 70ක් ලබා ගන්න. 70ට අඩු අය ෆේල් වෙනවා. ඒ කියන්නේ හැම සම්මුඛ පරීක්ෂණයම අවසන් වෙද්දී ඔයාලට ලකුණු ප්‍රමාණයක් හිමි වෙනවනේ. ඒතකොට ලකුණු 70ට වඩා අය විතරයි මේකට තෝරා ගැනීම කරන්නේ. ඊළඟ කාරණේ තමයි ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ද්විතීය මට්ටමේ දැනුමක් තිබිය යුතු අතර ඉංග්‍රීසි භාෂාවේ අදහස් සුවමාරු කර ගැනීම, කියවීම, සැලසුම් සහ ක්‍රියාකාර සැලසුම් කියවා තේරුම් ගැනීමේ හැකියාව තිබිය යුතුය. එතකොට මේක පවත්වන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පවත්වන ඉංග්‍රීසි භාෂා පාඨමාලා හෝ ඊට සමාන පිළිගත් ආයතනයකින් පැය 60කට හෝ ඊට වඩා ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පාඨමාලාවක් හදාරා තිබීම වැදගත් වෙනවා. කියන්නේ ඔයාලා අනිවාර්යෙන් විදේශ සේවාවකේ කෝස් එක හෝ ඊට සමාන පෞද්ගලික අංශයකින් උනත් රජයේ ලියාපදිංචි ආයතනයක් නම් ගැටලුවක් නැහැ. ඔයාලට ඉංග්‍රීසි පාඨමාලාව පැය 60කට වඩා කරපු එකක් ඉල්ලනවා. මම ඔයාලා රික්වෙස්ට් කරනවා ඊට වඩා වැඩි ප්‍රමාණයක් කරන් තියාගන්න. ඉදිරියේදී යාලා නිර්ණායක වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා පැය 120ක් හෝ පැය 160කට වැඩි කෝස් එකක් කරලා තියාගන්න. ඒක ඔයාලට හොඳයි. ඉංග්‍රීසි පාඨමාලාවක් අනිවාර්යෙන් කරලා තියාගන්න. විදේශ සේවාවකේ හෝ ඊට සමාන ආයතනයක් කියන්නේ රජයේ ලියාපදිංචි ආයතනයකින් පාඨමාලාවක් කරලා තියන්න. ඒක ආයතන වලින් කරන්න එපා. තේරුමක් නැහැ. රජයේ ලියාපදිංචිද කියලා අනිවාර්යෙන්ම බලන්න. ඊට පස්සේ 10 වසර සමත් වෙලා තියෙන්න ඕන. 10 වසර අනිවාර්යෙන් සමත් වෙලා තියෙන්න ඕන. 9 වසරට ගියපු අයට ඉල්ලුම් කරන්න බෑ. 10ට වෙනකම් වක්වත් අවම වශයෙන් ඉස්කෝලේ ගිහිල්ලා තියෙන්න ඕන. පාසල් ගිහිල්ලා තියෙන්න. ආයුධම් කරු මීට පෙර ඊස්ට්‍රයිල් රැකියාවක් කරලා තියෙන්න බෑ. ඒ වගේම ඔයාගේ සහෝදර සහෝදරියන් හෝ ළමයි දෙමාපියන් ඊස්ට්‍රයිල් රැකියාවක නිරත වෙලා ඉන්නවා නම් ඔයාටත් යන්න බෑ. හොඳේ. මෙන්න මේ වගේ ඊට පස්සේ තියෙන සාමාන්‍ය කරුණු ටිකක් ඔයාට පොලිස් වාර්තාවක් ගන්න පුළුවන් වෙන්න ඕන. කිසිම ප්‍රශ්නයක් නිරවුල් පොලිස් වාර්තාවක්. ඒ වගේම තමයි ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා උසස් මට්ටමක තියෙන්න ඕන. මේ ඕනම කරන දේවල් ටික තමයි ඔයාට
අනිවාර්යෙන් ඉංග්‍රීසි භාෂා පාඨමාලා සහතිකයක් තියෙන්න ඕන. ඒ වගේම ශේෂ්ත්‍රයට අදාළ වෘත්තීය සුදුසුකම් ලබා ගැනීම. ඒ කියන්නේ ශේෂ්ත්‍රයට ඔයා වෘත්තීය සුදුසුකම් ලබා ගැනීම සඳහා NVQ level සහතික තියෙනවා නම් ඒවට වෙනම ලකුණු 15ක් නැවතත් හම්බ වෙනවා. හරිද? ඒ කියන්නේ ඔයා කෝස් කරලා තියෙනවා නම් NVQ level වල ඔයා ඉල්ලුම් කරන වෘත්තියට අදාළව ඒ සහතිකයටත් වෙනම ලකුණු 15ක් හම්බ වෙනවා. ඒ වගේම ඔයාගේ පළපුරුද්ද අනුව අවුරුදු ගාන අනුව වෙනම ලකුණු හම්බ වෙනවා 15 අවුරුද්දකට 15 ගානේ. පැහැදිලි ඇති මං කියන දේ. ඒ කියන්නේ ඔයා දැන් වැඩ කරන තැනින් එක්ස්පීරියන්ස් ලෙටර් එක ගද්දී ඔයාගේ වසර ගාන හරියට දාලා ගන්න. එතකොට ඔයා වසර 3කට වඩා වැඩි වෙන්න ඕන අනිවාර්යෙන් ඉල්ලුම් කරන්න අවශ්‍ය නම්. වසර 2ක් එකක් තිබිලා තේරුම් නැහැ. යාළුවට ඉල්ලුම් කරන්න බෑ. වසර 3කට වඩා වැඩි වෙන්න ඕන. එතකොට එක් වසරකට ලකුණු 15 ගානේ හම්බ වෙනවා. එතකොට වසර ඔයා 10ක් විතර වැඩ කරලා තිබ්බොත් ලොකු ලකුණු ප්‍රමාණයක් 15 කියන්නේ 150ක් හම්බ වෙනවා වසර 10ක් වැඩ කරලා තිබුණොත්. එතකොට එතනින්ම ඔයා සිලෙක්ට් වෙලා ඉවරයි. ඒක නිසා ඒක සිලෙක්ට් වුණාත් හැබැයි ඉංග්‍රීසි භාෂාව අනිවාර්යයෙන්ම ඔයා සමත් කරගන්න ඕන මේ සම්මුඛ පරීක්ෂණෙද්දී මුහුණ දෙද්දී. අන්න ඒ දේවල් ගැන ඔළුවේ තියාගන්න අනිවාර්යයෙන්ම. වයස් සීමාව වයස 25යි 50යි. මම දැක්ක ගොඩක් ෂෙයා වෙනවා අවුරුදු 22යි 50යි දෙනවා කියලා නෑ. වයස් සීමාව අවුරුදු 25යි 50යි තමයි දැන් මේ වෙනකොට පීබා ආයතනය දැනුම් දීලා තියෙන්නේ. එතකොට ඔයාලට ලයිසන් එක තිබ්බොත් එතනට වෙනම ලකුණු 15ක් හම්බ වෙනවා. ඒක නිසා දැම්ම ඔයාලා දෙවෙන්ද ඉල්ලුම් කරන් ඉන්නවා. දැම්ම ඉංග්‍රීසි පාඨමාලාවක් කරගන්න කරපු නැති අය ඉන්නවනම් පාඨමාලා සහතිකයක් අනිවාර්ය කරලා තියෙනවා මෙතන. එයාලා කියලාම තියෙනවා. පැය ගාන වැඩි පැය ගානක් කරගන්න උත්සාහ කරන්න හැමතිස්සෙම මාත් ගුරුවරයෙක්ගේ නම්බරයක් දාලා තියෙනවා. ඒකත් එක්ක සම්බන්ධ වෙන්න කිසිම ගැටලුවක් නැහැ. සර්ගෙන් සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දීපු ගොඩක් ළමයි මේ නොකට සම්මුඛ පරීක්ෂණ සමත් වෙලා තියෙනවා. ඊශ්‍රායල් සම්මුඛ පරීක්ෂණ කිසිම ගැටලුවක් නැහැ. රජයේ ලියාපදිංචි ආයතන වසර 20ක පළපුරුද්දක් තියෙන සර් කෙනෙක්. ඒක නිසා එයත් එක්කත් එකතු වෙලා ඔයාට මේ පාඨමාලාව හදාරන්න පුළුවන්. නිෂ්පාදනාංශයේ ඉල්ලුම් කරන්න ඉන්න අයට. ඒ වගේම තමයි ඊළඟ කාරණේ ඔයාලා අප්‍රේල් 6 වෙනිදා ඉල්ලපු අය අප්‍රේල් 6 නිෂ්පාදන ශාස්ත්‍රයේ රැකියාව සඳහා ඉල්ලුම් කර අයට නැවතත් මේ වෙබ් එකේ ඉල්ලුම් කරන්න අවස්ථාව දීලා තියෙනවා. මොකද ඒ අයදුම් පත්‍රය රිජෙක්ට් කරලා තියෙනවා. ඒ අයදුම් පත්‍රය රිජෙක්ට් කරන්න හේතුව උනේ මේ නිෂ්පාදනාංශයේ මේ ඉල්ලුම් කරන්න තියෙන දේවල් එයාලා පීබා එක විසින් නිර්ණායක වෙනස් කරලා තියෙන නිසා එයාලා කියලා තියෙන මෙන්න මේ නිර්ණායකයන් අවශ්‍ය නිසා ඒවට සුදුසුකම් තියන අයට නැවත ඉල්ලුම් කරන්න පුළුවන්. අප්‍රේල් 6 වෙනිදා දාපු කට්ටියට නැවත ඉල්ලුම් කරන්න ඕන අනිවාර්යයෙන්ම. එයාලා මෙන්න මේ දෙවෙනිදා ඕපන් වෙන වෙබ් එක. හේතුව අන්නර නිර්ණායකයන් චේන්ජ් වෙච්ච නිසා. එතකොට මේ නිර්ණායකයන්ට අදාළව ඔයාලට සුදුසුකම් තියෙන ඉල්ලන්න එයාලට විශේෂ අවස්ථාවක් දීලා තියෙනවා 2026යි 6යි දෙවෙනිදා ඉඳලා 2026යි 6යි 9 වෙනිදා වෙනකන් එයාලට ටයිම් පීරියඩ් එකක් දීලා තියෙනවා. අර කලින් අප්‍රේල් මාසයේ ඉල්ලුම් කර අයට පමණක්. එයාලගේ මොනවා හරි ගැටලු තියෙනම් ඉල්ලුම් කරන්න බැරි වුණා නම් ඔයාලට නැවත දුරකථන ඇමතුමක් දීලා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඔයාලගේ අයදුම් පත්‍රය පුරව ගන්න පුළුවන්. එයාලට පමණයි මෙන්න මේ දින 5ක 6ක පීරියඩ් එකක් දීලා තියෙන්නේ. එයාලට පමණයි. ඔයාලට එදා ඉල්ලුම් කරන්න බැරි. ඒ කියන්නේ අප්‍රේල් මාසයේ ඉල්ලුම් කර අයට දෙවෙනිදා ඉල්ලුම් කරන්න බැරි මොනවා හරි වෙබ් එකේ ප්‍රශ්නයක් ආවොත් එයාලට පුළුවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කතා කරලා මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරගන්න මෙන්න මේ දවස් 6 ඇතුළත. ඒකත් හොඳට මතක තියාගන්න. අප්‍රේල් මාසයේ ඉල්ලුම් කර අයට විශේෂයි මේ පණිවිඩය. ඔයාලා ඔළුවේ තියාගන්න. හරි එහෙනම් වීඩියෝ එක අදට නවතිනවා. බුදු සරණයි හැම කෙනෙක්ටම.